කොටි කටේ අවදානම් මෙහෙයුමක් ත්‍රාසජනක මෙහෙයුමක් කිලිනොච්චි කොටි අඩවියේදී තුවාල ලැබූ යුද හමුදා විශේෂ බලකායේ කුඩා කණ්ඩායමක් බේරා ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් වුණා. ඒ විශේෂ ගුවන් මෙහෙයුමකින් ගුවන් රණවිරුවන් මේ වික්‍රමය සිදු කළේ තම ජීවිත පිළිබඳ අවධානමද නොතකමින්. ඔවුන්ට ලැබුණු ඉලක්කය කිලිනොච්චි මාන්කුලම් කොටි අඩවියට පියාසර කර එම සෙබළ පිරිස නැවත අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට රැගෙනීමයි. ගුවන් හමුදාවේ ඒ ත්‍රාසජනක මෙහෙයුම අද රණබිමෙන් අටෙන් ඔබ වෙත ගෙනීමට අප සූදානම්. මෙහෙයුම සඳහා තෝරා ගැනුණේ MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානාවක් සහ බෙල් 212 හෙලිකොප්ටර් යානාවක්. හෙලියානා අනුරාධපුර ගුවන් කඳවුරෙන් පිටත්ව ගිය අයුරුයි මේ. බෙල් 212 යානයට ආරක්ෂාව සැපීම MI-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානයේ කාර්යභාරය වුණා. තුනුකයි මල්ලාවි හමුදා ආරක්ෂක වළලට ඉහළින් කොටි අඩවියට ගුවන් යානා දෙක ඇතුළු යීමේ ආකාරයෙන් විනාඩි කිහිපයක් ඇතුළතදී විශේෂ බලකා සෙබළ පිරිස සිටි ස්ථානය නිවැරදිව සොයා ගැනීමට ගුවන් නියමුවන් සමත් වුණා. වහා ඔවුන් හෙලියානයට නංවාගත් ගුවන් නියමුවන් කීයක බඳු වේගයෙන් පියාසර කළේ කොටි අඩවියට ප්‍රහාර එල්ල කරමින්. දිනගණනක් කොටි පාලන ප්‍රදේශය තුළ රැඳී සිටමින් LTT ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කරමින් සිටියදී විශේෂ බලකා කණ්ඩායමේ සෙබළුන් දෙදෙනෙකු තුවාල ලැබුවේ. ගුවන් හමුදා සෙබළුන් යානාව තුළදීම තුවාල ලැබූ හමුදා සෙබළුන් දෙදෙනාට මූලික ප්‍රතිකාර ලබා දීමට යුහුසුලු වුණා. ගුවන් හමුදාව වික්‍රමාන්විත ලෙස මේ මෙහෙයුම අවසන් කළේ පැයකටත් වඩා අඩු කාලයකදී. හෙලිකොප්ටර් යානා දෙක අනුරාධපුර ගුවන් හමුදා කඳවුර වෙත යලි පැමිණි අවස්ථාවයි ඔබ මේ දකින්නේ. තුවාල ලැබූ සෙබළුන් දෙදෙනා වහා රෝහල්ගත කිරීමට ගුවන් හමුදාව හා යුද හමුදාව පියවර ගත්තා.